Hi guys! කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රසම රස රෙසිපි වීඩියෝ එකක් අරන් ආවා. මම අද හදන්නේ ලාවා කේක් එකක්. මේකට අමුද්‍රව්‍ය 5යි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම අද ලාවා කේක් හදන්නේ පොඩි මග්ස් වල. මේ වගේ පොඩි මග්ස් ගන්න පුළුවනි. නැත්නම් ඔයාලට මේ කේක් ට්‍රේ එක හරි ඇලුමිනියම් කොයිල් එක හරි හදා ගන්න පුළුවනි. මුලින්ම මම මේ මක්ස් වලට බටර් ටිකක් ගාලා ඊට පස්සේ මේක ඇතුළට පාන් පිටි ටිකක් තවර ගන්නවා. ඉතින් අපේ ලාවා කේක් එකට අවශ්‍යම දේ තමයි චොක්ලට්. ඉතින් මම මේකට චොක්ලට් ග්‍රෑම් 200ක් ගන්නවා. ඒක මම මේ විදිහට පොඩියට කපා ගන්නවා. එතකොට මෙල්ට් කරගන්න ලේසියි. ඊට පස්සේ මම භාජනයක් අරගෙන පොඩියට කපාගත්ත චොක්ලට් ටිකයි බටර් ග්‍රෑම් 100කුයි එකතු කරගන්නවා. මම දැන් මේක ඩබල් බොයිල් කරගන්න යන්නේ. ඔයාට මයික්‍රෝ එකක් තියෙනවා නම් විනාඩි 3-4ක් විතර හොඳට හීට් වෙන්න දෙන්න. එතකොට චොක්ලට් එක හොඳට මෙල්ට් වෙනවා. මයික්‍රෝ එකක් නැති අයට මේ වගේ භාජනයකට දාලා වතුර ටිකක් දාලා මේ විදිහට ඩබල් බොයිල් කරගන්න පුළුවනි. මේ විදිහට කලවම් කරාම හොඳට මෙල්ට් වෙනවා. දැන් අපි මේ චොක්ලට් එක හොඳට මෙල්ට් කරගෙන තියෙන්නේ. මේ මිශ්‍රණය නිවෙන්න ටිකක් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ මම භාජනයකට බිත්තර දෙකක් කඩලා දාගන්නවා. වෙන වෙනම තමයි කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ මම මේ බිත්තර එක හොඳින් බීට් කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මොකද චොක්ලට් එකෙත් සීනි තියෙන නිසා වැඩි එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ සීනි එකයි බිත්තර එකයි හොඳින් බීට් කරගන්නවා. දැන් මේ සීනි එකයි බිත්තර එකයි හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම පාන් පිටි වලින් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඒක මට රෙකෝඩ් කරගන්න බැරි වෙලා පාන් පිටි එක දාගත්තට පස්සේ කෑලි නැති වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනි. දැන් මේ ටික බැට එකක් වෙනකන් හොඳට විනාඩි 5ක් විතර මිශ්‍ර කරගන්න ඕනි. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට මෙල්ට් කරගත්ත චොක්ලට් එකයි බටර් එකයි එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනි. ඔන්න අපි දැන් ලාවා කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කොච්චර ලේසිද කියලා හදාගන්න. දැන් අපිට තියෙන බේක් කරගන්න විතරයි. දැන් ඔයාට oven එකක් නැතිනම් ස්ටීම් කරගන්න පුළුවනි. මම අද බේක් කරන්නේ එයා ෆ්‍රයි එකේ. මේ විදිහට ලාවා කේක් ටික එයා ෆ්‍රයි එකට දාලා සෙල්සියස් 180ට විනාඩි 10ක් හොඳට බේක් වෙන්න තියෙනවා. විනාඩි 10ට වඩා තියාගන්න එපා. හැමුණොත් ඇතුලේ තියෙන ලාවා ටික බේක් වෙනවා. ඒක නිසා හරියට ටයිම් එක තියලා විනාඩි 10කට බ්‍රේක් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ලාවා කේක්. ඇත්තටම ගොඩක් රහයි. ඔයාලා try කරලා බලන්න. Thank you for watching. Bye bye.